හෙලෝ ළමා ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඔයාලා හැමෝම අද වීඩියෝ එකටත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න ඕන කියලා හිතුණා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න කියලා මං ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මගේ වීඩියෝස් බලනවා නම් ඒවට කැමති නම් like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා ඉතින්. ඉතින් බලමු අද වීඩියෝ එක කොහොමද කියලා. ඉතින් මං දැන් අද මේ සෝලෝ ඩේට් එකක් තමා යන්න හදන්නේ. සෝලෝ ඩේට් එක යන්න මම මුලින්ම බයික් එකේ ස්ටේෂන් එකට ආවා. දැන් ඔය මම ස්ටේෂන් එකට තමයි ඇවිත් ඉන්නේ. බයික් එකේ මං අයියත් එක්ක තමයි ස්ටේෂන් එකට ආවේ. දැන් ඔන්න ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔය ට්‍රේන් එක එන්න තමයි හදන්නේ. ඉතින් අපි ට්‍රේන් එකට නැගලා හම්බ වෙමු. ඉතින් දැන් මම ඔය ට්‍රේන් එකට නැගලා තමයි ඉන්නේ. මේ දැන් මේ ට්‍රේන් එකේ යනකොට දැන් ඔය වීඩියෝ එකට මම hina වෙන්නේවත් නෑනේ. දැන් මං අයියට ඕක පෙන්නුවම එයා ඇහුවා ඇයි වීඩියෝ එකට hina වුණේවත් නැත්තේ කියලා. ඉතින් ළමයි hina වෙන්න තියා මට ওই වීඩියෝ එක ගත්තෙත් මම ඉතින් ලැජ්ජාවෙන් අය අර වටේ කට්ටිය ඉන්නවනේ මට ඉතින් එහෙම තව කවුරු හරි ඉන්නවා නම් එහෙම hina වෙලා කරන්න තිබ්බ ඕක මම ওই වීඩියෝ ෂේප් එකේ ගත්තේ. දැන් ඔය මං කොළඹ මේ ස්ටේෂන් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. කොළඹ ස්ටේෂන් එකේ ඉඳන් බස් එකේ තමයි මං අද යන තැනට ගියේ. ඉතින් අපි බලමුකෝ මං කොහාටද යන්නේ කියලා. ඔයාලා හැමෝම හොඳට දන්න තැනක්. ඉතින් දැන් මේ සෝලෝ ඩේට් එහෙම දැන් මම මැරි කරන්න කලින් මේ බෝඩ් වෙලානේ හිටියේ කොළඹ. ඒ ඉන්නකොට ඉතින් මං ඉතින් සෝලෝ ඩේට් ඕන තරම් ගිහිල්ලා නම් තියෙනවා. ඒත් ඉතින් මං ඒවා මෙහෙම වීඩියෝ කරලා YouTube එකට දාලා ඔයාලත් එක්ක ෂෙයා කරගෙන නැහැ. ඉතින් මට හිතුණා අද වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. දැන් මං ආපු තැන ඕපන් කරන්නේ උදේ 10ට. ඉතින් දැන් මං ඔතෙන්ට එනකොට 9:00 විතර. එතකොට තව පැය භාගයක් විතර තිබුණු නිසා මං ඒක ඕපන් කරනකම් එතන තිබ්බ PNS එක. PNS එකට ගිහිල්ලා පොඩ්ඩක් මේ උදේට කෑවා. මං ගත්තේ එතනින් ඩෝනට් එකයි මයිලෝ එකයි ළමයි මං දන්නේ මං ඇයි මේ දෙක තෝරගත්තේ කියලා. මේ දෙකම පැණි රසයිනේ. මං සාමාන්‍යයෙන් එහෙම ගොඩක් පැණි රස කන කෙනෙක් නෙමෙයි. මං දන්නේ ඇයි ඒක තෝරගත්තේ කියලා. ඒක කාලා මං උදේ පාන්දර මත් වුණා. ඊට පස්සේ ඔන්න දැන් මං ඇවිල්ලා ඉන්නේ මං අද ආපු තැනට. ඔයාලා හැමෝම දන්නවා මං අද ආවේ හැව්ලොක් සිටි මෝල් එකට. ඉතින් දැන් ඔන්න හැව්ලොක් සිටි මෝල් එකේ ඇතුළේ දැන් මේක අපි ගිය සැරේ එනකොට ක්‍රිස්මස් එකට ක්‍රිස්මස් ට්‍රීස් එහෙම තිබ්බනේ. දැන් ඒව ඔක්කොම අයින් කරලා තිබ්බේ. ඊට පස්සේ ඉතින් මුලින්ම මම ATM එකට ගිහිල්ලා එතන සල්ලි ගත්තා. ඊළඟට ඉතින් ගියේ මුලින්ම වොෂ්රූම් එකට. ඒකටත් ගිහිල්ලා තමයි මගේ වැඩ පටන් ගත්තේ. දැන් ඉතින් මම හැව්ලොක් සිටි මෝල් එකට ඇවිල්ලා පොඩි shopping පාරක් කියලා මුලින්ම මේ ඇවිදලා බැලුවා පොඩ්ඩක්. මේක උදේ පාන්දරම දැන් මේක ඕපන් කරේ 10ට. දැන් මං අතුලට යනකොට 10:10 වගේ. එතකොට වැඩි සෙනගක් හිටියෙත් නැහැ එදා කියන්නේ ඒ වෙලාවේ. ඊට පස්සේ මම මුලින්ම ආවා මේ මං හැව්ලොක් සිටි මෝල් ආවොතින් අනිවාර්යෙන්ම මැජික් කෝන් කනවා. ඉතින් මැජික් කෝන් එකක් කන්න තමයි මුලින්ම ආවේ. ඒකත් මං ගන්න ගියාම යාළුවා කිව්වා විනාඩි 5ක් පොඩ්ඩක් ඉන්න කියලා. ඊපස්සේ මං එතනින් අර සිටින් ඒරියා එකක් තියෙනවනේ. ඒකේ ඉතින් පොඩ්ඩක් වාඩි වෙලා හිටියා මැජික් කෝන් එක හදනකම්. ඒ ඉන්න ගමන් ඉතින් මං බැලුවේ මං හිතුවේ ඇත්තටම මෙහෙම තනියම ආවම මේ දැන් shopping mall එකේ මට නිකන් අර අමුතු වගේ වෙයිද කියලා. ඒ කියන්නේ තනියම ඇවිල්ලා තියෙන ඕන තරම් ඇවිල්ලා වීඩියෝ කරනකොට ඒ වුණාට එක කරනකොට මට එහෙම එච්චර ගාණක් තිබ්බෙත් නැහැ. උනා දැන් මගේ මැජික් කෝන් එක ලැබිලා තියෙන්නේ. දැන් ඉතින් ඒක කන්න තමයි හදන්නේ මම. ඔයාලත් මං වගේ මැජික් කෝන් පෙරේතෙක්ද කියනකො මං කොහේ ගියත් මැජික් කෝන් එකක් දැක්කොත් ඒක අනිවාර්යෙන් ගන්නවා. ඉස්සර නම් මට මතක විදියට මේවා අපි ගත්තේ රුපියල් 200ට වගේ. දැන් නම් 450ක් 500ක් වගේ වෙනවා. ඊට පස්සේ ළමයි ඔතන එදා තිබ්බා මේ push up challenge එකක්.
මං ඉතින් ඒකත් පොඩ්ඩක් වෙලා බලන් හිටියා මේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඊට පස්සේ මං ඉතින් මේ වීඩියෝ එක දැන් මං ඈත ඉඳන් බලනකොට මට පේනුනට වීඩියෝ එකට හොඳට පේන්නේ නැහැ. ඒ නිසා මම පොඩ්ඩක් ළඟට ඇවිල්ලා රෙකෝඩ් කරගත්තා ඔයාලටත් පෙන්වන්න. මේකේ තිබ්බේ මේ ඒ යාළුවා ගිහිල්ලා උතන මේ වැඩිපුරම වෙලා අරම පුෂ් අප් ගහන්නේ කවුද කියලා තමයි බැලුවේ. ඊළඟට මං ඉතින් ඔඩෙල් එකට ගියා. මුකුත් ගත්තේ නැහැ ඔඩෙල් එකෙන්. පොඩි රවුමක් දාලා බැලුවා ඉතින්. ඊළඟට මම මේ ආවේ කූල් ප්ලැනට් එකට. කූල් ප්ලැනට් එකට ආවම ඇත්තටම පිස්සු වැටෙනවා. ඒ කියන්නේ අර කියුට් අයිටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ තැන් වලට ගියාම මට හැම එකම ගන්න හිතෙනවා. ඒ වුණාට මම එහෙම ගන්නෙ නැහැ. ඒ වුණාට දැන් මේවා දැක්කම හරි මාසයි මේ ඕන් නැති ඒවා වුණත් එහෙම එක පාටින් ලස්සනට තියෙනකොට ඉතින් ගන්න හිතෙනවා. මේ මාක්ස්නුත් එහෙමයි. ඒවා දැක්කම හරිම ලස්සනයි ඉතින්. මම හිතන්නේ ඕනම ගෑනු ළමෙක් එහෙම තමයි මේ වගේ කියුට් අයිටම්ස් දැක්කම ඕනම ගෑනු ළමෙක්ට ආස හිතෙනවා. ඊට පස්සේ ගියා ළමයි මම මේ ගේම් එක කරන්න. මේකත් ඉතින් මං හැමදාම ආවොතින් හැමදාම කරනවා. ඒ වුණාට කවදාවත් මට ටෙඩි බෙයා කෙනෙක්වත් ලැබිලා නෑ ළමයි. මට කියන්නකෝ ඔයාලට ලැබිලා තියෙනවද කියලා. මම හිතන්නේ ඉතින් කලාතුරකින් තමයි හැමෝටම ලැබෙන්නේ. මං ඉතින් මේ සැරේත් හිතුවා එක සැරයක් මේ try කරලා බලනවා කියලා. රුපියල් 100ක් දාලා ඔය කොයින් එකක් ගත්ත එක සැරයක් try කරලා බලනවා කියලා. මොකද දැන් ඉස්සර මම මේකට පිස්සු වැටලා වගේ තිබ්බා. ඒ කියන්නේ 4-5 සැරයක් try කරනවා. ඉතින් ඒ ගානේ ඇත්තටම ටෙඩි කෙනෙක් කඩෙන් ගන්න පුළුවන්. දැන් මං එහෙම කරන්නේ නැහැ. මං දැන් හැමදාම ගියාම එක සැරයක් try කරලා බලනවා එනවද කියලා. ආවේ නැතොත් මං ඉතින් යනවා. ඔය ඉතින් ආවේ නෑ ළමයි එදත් ආවේ නෑ. ඊට පස්සේ මං දැන් ඔය බස් එකේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. හෙලෝ ළමයි ඔන්න මං දැන් තමයි ගෙදර ආවේ. මේ පේනවනේ පිස්සෙක් වගේ. මේ මං එන ගමන් කීල්ස් එකට ගියා. මට ඒ ටික වීඩියෝ කරන්න අමතක වුණා. මම ඒ ටික වීඩියෝ කරන්න හිටියේ බස් එකෙන් එහෙම කීල්ස් එක ගාව බැහැලා. ඊට පස්සේ එහෙම කීල්ස් එකට ගාවට ගියා. මේ අද ඉරිදනේ ලබන සතියේට ඕනේ බඩු ටික ගන්න. මට ඒ ටික වීඩියෝ කරගන්න අමතක වුණා. කොහොම හරි කීල්ස් එකෙන් බඩු අරන් ඊට පස්සේ බඩු ගොඩයි මට ඒක උස්සගෙන පයින් එන්න බෑ. ඒ නිසා මම 3 wheel එකක ආවා ගෙදරට. උන දැන් තමයි ආවේ. දැන් වෙලාව 3:05යි. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. මෙතන 3:05යි වෙලාව. මම ඔයාලට පෙන්නන්න මම මොනවාද කීල්ස් එකෙන් ගෙනාවේ කියලා. ගෙනාවේ අමින කොහොමද පෙන්නන්න? පාන් ගෙනාවා. මොකද දැන් අද රැට කන්න මට දැන් යන්න බත්තු යන්න ඉතින් මාන්සි වගේ නිසා පාන් ගෙනාවා රැට කන්න. ඊට පස්සේ ගෙනාවා මේක නම් ෂෝටිස් එකක් ගෙනාවා. ඊට පස්සේ තියෙන්නේ ටූත් පේස්ට් එකක් ගෙනාවා. මේවට ළමයි මේකේද කීල්ස් එකේ තියෙනවා කීල්ස් කාඩ් එකට ඒගොල්ලොන්ගේ මේ වීකෙන්ඩ් එකට ගොඩක් වෙලාවට ඔෆර්ස් තියෙනවා. දැන් මේ ටූත් පේස්ට් එකට 125ක ඔෆර් එකක් තිබ්බා. අපි ගොඩක් වෙලාවට මේ එක බල්ල තමයි ගන්න ඔෆර්ස් තියනවද? එහෙම බල්ලා ඉතින් ගන්නවා නිකන් අපරාධෙ සල්ලි. දැන් මේකට 125ක ඔෆ් එකක් තිබ්බා. මම ගණන් ගන්න එපා කොණ්ඩේ අවුල් වෙලා. මොකද මේ ආපු ගමන් එහෙම මම මේ වීඩියෝස් කරන්න ගත්තේ. ඊට පස්සේ ආයිතින් එළවලු තමා ගත්තේ. මේ ගත්තා එළවලු හරිවිල. ඊට පස්සේ තව ගත්තා මේ නම් අමු මිරිස්. ඊට පස්සේ අමු මිරිස් ගත්තා. කැරට් ගත්තා. ඊට පස්සේ මේ අර්තාපල් ගත්තා. ආයේ බණ්ඩක් ගත්තා. බණ්ඩක් කියන්නේ වම්බට ගත්තා. මේ වම්බටු ගත්තා මේ ටික. ඊට පස්සේ ආයේ මේ සර්ෆ් එක්සෙල් එකක් ගත්තා. මේකට මේකේ මේ දැන් මේකේ මිල 540යි. මේක මම ගත්තේ 300 ගානකට. මේකෙත් ඔෆර් එකක් තිබ්බා. ඒකයි මම මේක ගත්තේ. මේ
මේ සර්ෆ් එක්සෙල් එක ගත්තා. මේ එළවලුත් ගොඩක් වෙලාවට මේ නෙක්සස් කාඩ් එකට වීකෙන්ඩ් එකට ඒගොල්ලෝ දෙන ඔෆර්ස්. ඉතින් අපිට දැන් මේ මොනවා හරි එළවලු ඕන නම් බලලා එළවලු ගන්න පුළුවන්. ඊපස්සේ මේ ස්පැගටි එකක් ගත්තා. ඊට පස්සේ වට්ටක් ගත්තා. ආයෙ ගත්තා මේ මයෝනීස් එක. මේක කීල්ස් එකේ මයෝනීස් එක. මේකෙත් 10%ක වගේ පොඩි ඔෆර් එකක් තිබ්බා මේකටත්. මේ මයෝනීස් එකක් ගත්තා. ආයේ හාල් ගත්තා. මේ හාල් ගත්තා. ඊට පස්සේ මාළු ගත්තා. මාළු මම ෆ්‍රිජ් එකට දැම්මා. මේ ඒ ටික තමයි ගත්තේ. ඉතින් මට අර ටික ඇත්තටම වීඩියෝ කරන්න අමතක වුණා. සෝරි ඉතින් යාළුවනේ. ඉතින් ඔහම තමයි මගේ සෝලෝ ඩේට් එක. මම ගියේ උදේ 7:00ට ගියා අයියත් එක්ක. යා වැට යනකොට එහෙම ගියා. එහෙම ස්ටේෂන් එකට ගිහිල්ලා මම එතනින් ඉඳන් තනියම ගියේ. පස්සේ ගිහිල්ලා දැන් තමයි දැන් 3යි වෙලාව. ඉතින් ඔහම තමයි අද මගේ දවස් ගෙවුනේ. ඉතින් ආයෙ දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. බයි.